තාම හිතන් ඉන්නේ ඌව මරණ එකක් නෑ කියලා නේද? මේ ගමනේ ඔක්කොම අන්තිම මොහොත වෙනකන් එහෙම හිතනවා. නැත්තම් මෙච්චර වෙලා උන්ට ඉන්න බෑ. එතකොට දැනගෙන නෙවෙයි දෙන්නේ. හොඳටම දැනගෙන. සර් වෙපන් එකේ සේෆ්ටි ලොක් එක දාලා නැහැ. ඔව් දාලා නැහැ තමයි යකෝ. ලොක් කොහමද දැක්කේ? දබරද පල්ලෙන්. උන් හිත හදා ගන්නවා ක්‍රම දෙකකට. කොමාරි පැනලා බේරෙනවා නැත්තම් මරාගෙන මැරෙනවා කියලා. මුළු ගමන පුරාම ඌ ලෑස්ති වෙන්නේ ඒකට. අනිත් ක්‍රමය තමයි මේ වයින් නන්දිතට හිතන හේතුව මොකක්ද? මට හිතෙන්නේ වෙනම හේතුවක් සර්. සර්ට හෙට තව තරුවක් හම්බ වෙයි. මට තියෙන එකම තරුවක් නිවිලා. යුද්ධෙදී අපි වෙඩි තියන්නේ අපිට වෙඩි තියෙන උන්ට. අපි කුලියට දෙකේ ලොකු වෙනසක් නැහැ. මේක බැඳලා නැද්ද සාදු මහත්තයා? බදලා. ඉන්නවා සීරුවෙන් අපි. මොකක්ද අර ලේසියෙන් chance එකක් එන්නේ නැහැ කිව්වේ? සර් ඉලි හිටියනම් මං සර්ට උදව් කරනවා. ඔය මොන ක්‍රමයකට ලෑස්ති වුණත් අන්තිමේදී වැඩේ කෙරෙන්න යන්නේ කියලා දැනගත්තාම ගොඩට දාපු මාළුවා වගේ දඟලන්න පටන් ගන්නවා. සරන් මාතේ හිතෙන්නේ නන්දිත මොන වගේ එකෙක්ද?